ආයිබෝන් කියලා පිළිගන්න ලබනවා අද අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම. ඒ වගේම තමයි අද මම ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන්නේ සීබ්‍රා කියන ලස්සන මූවි එකක්. ඉතින් මේ මූවි එක පැත්තට පොඩ්ඩක් ගියොත් මේ මූවි එකේ ප්‍රධාන චරිත තමයි සූර්ය. ඉතින් මේ සූර්යයට ස්වාති කියලා පෙන්වතියක් ඉන්නවා. ඉතින් මෙන්න මේ පෙන්වතිය කරන දෙයක් නිසා සූර්යගේ ජීවිතය කන පිට හැරෙනවා වගේම සෑහෙන්න කරදර වලටත් මුහුණ දෙන්න වෙනවා. ඇත්තටම මොකද්ද මෙන්න මේ සිද්ධිය? මේකෙන් බේරෙන්න සූර්ය මොන වගේ දෙයක් කරයිද? ඉතින් මේ හැම දෙයකටම උත්තර හොයන්න අපි යන් අද අපේ කතාව පැත්තට. ඊට කලින් මම ඔයගොල්ලන්ට මතක් කරනවා මාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම මාව subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකට like එකකුත් දාන්න. කතාවේ මුලින්ම අපිට පෙන්වන්නේ මුම්බායි වල තියෙන Bank of Trust කියන බැංකුවක ප්‍රධාන ශාඛාව. මෙන්න මේ බැංකුවේ එක්තරා ප්‍රධානියෙක්ට මේ වෙලාවේ යම්කිසි කෝල් එකක් එනවා. ඉතින් මෙන්න මේ කෝල් එකෙන් කියන දේ නිසා මෙන්න මේ පුද්ගලයා සෑහෙන කලබල වෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වෙලාවේදීම එන්නේ පුද්ගලයා තව කට්ටියක් මෙන්න මේ කෝල් එක පිළිබඳව දැනුවත් කරනවා. මේත් එක්කම තමයි මෙන්න මේ පණිවිඩය හම්බුන තවත් පුද්ගලයෙක් ඒ වෙලාවේ මේ පුද්ගලයාත් එක්ක කෝල් එකේ ඉන්න හැමෝගෙම අහන්නේ ආරක්ෂක ක්‍රියාවිධියක් මොකුත්ම නැද්ද අපේ බැංකුවල කියලා. ඒත් එක්කම තමයි තවත් පුද්ගලයෙක් කියන්නේ අපේ හයිද්‍රාබාද් බැංකුවේ සේප්පු කාමරයේ තිබ්බ සංචිත මුදල් දෙන්නේ හොරකම් කරලා තිබිලා අහු වුණා කියලා. ඒත් එක්කම අනිත් නිලධාරිය කියනවා ඒ කට්ටිය මේ දැම්මම අත්අඩංගුවට ගන්න. ඒ වගේම ඒ කට්ටියව බ්ලැක් ලිස්ට් එකට ඇතුළත් කරන්නයි කියලා කියනවා. ඒ වගේම මේ වෙලාවේ මෙන්න මේ පුද්ගලයා විශේෂයෙන්ම කියනවා මෙන්න මේ ආරංචිය කිසිම විදිහකට හර්ෂාත් මෙහෙට මහත්තයාට දැනගන්න තියන්න එපා කියලා. ඒත් එක්කම තමයි අපිට කතාවේ පෙන්වන්නේ දවස් 6කට පෙර කියලා. ඒත් එක්කම තමයි මේ Bank of Trust එහෙම නැත්නම් BOT එකේ වැඩ කරන සූර්ය අපිට පෙන්වන්නේ. මෙන්න මෙයා මෙතන වැඩ කරන්නේ සමදතා කළමනාකරුවෙක් විදියට. ඒ කියන්නේ මෙයා තමයි මෙතෙන්ට එන පුද්ගලයන්ගේ සිතේ මෙන්න මේ බැංකුව පිළිබඳව විශ්වාසය ඇති කරන්න ඉන්නේ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මෙන්න මේ සූර්යගේ අම්මා අලුතෙන් ගයක් බලන්න ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ වෙලාවෙම තමයි මෙතෙන්ට තව ගෑනු ළමයෙකුත් එන්නේ මේ ගෙදර බලන්නම කියලා. මෙන්න මේ සූර්යගේ අම්මා මෙන්න මේ ගෙදර බල ඉඳිද්දී මෙතෙන්ට එනවා සූර්යා. ඉතින් මෙන්න මේ වෙලාවේදී සූර්යා කියන්නේ මේක අපි බලපු ෆ්ලැට් එක නෙවෙයි. ඒක තියෙන්නේ පහළ කියලා. ඒත් එක්කම තමයි සූර්යාගේ අම්මා කියන්නේ නැහැ අපි මේක ගමු කියලා. ඊට පස්සේ සූර්යාගේ බලකිරීම මත මෙන්න මෙතනින් සූර්යාගේ අම්මා යන්න හදනවා. මේත් එක්කම තමයි අර ගෑනු ළමයාත් මෙන්න මේ කට්ටිය මේට ලිෆ්ට් එකට ඇවිල්ලා නගින්නේ. ඉතින් මේ වෙලාවෙදිම සූර්යාගේ අම්මට මෙන්න මේ ෆ්ලැට් එකේ අයිතිකාරයාගෙන් යම් කිසි දෙයක් අහන්න ඕන වෙලා මෙන්න මේ ලිෆ්ට් එකෙන් එළියට යනවා. මේත් එක්කම තමයි අපිට පෙන්වන්නේ මෙන්න මේ ආපු ගෑනු ළමයා තමයි ස්වාති. එහෙම නැත්නම් සූර්යාගේ පෙන්වතිය කියලා. මෙන්න මේ ස්වාති වැඩ කරන්නේ වෙනත් බැංකුවක. ඊට පස්සේ අපිට පෙන්නනවා සූර්යාගේ අම්මා මෙන්න මේ ලිෆ්ට් එකට ඇවිල්ලා තුන්දෙනාත් එක්කම පහළට යනවා. ඊට පස්සේ සූර්ය සහ අම්මා වාහනේ ළඟට යනකොට සූර්යාගේ අම්මා කියනවා මම දන්නවා අර ඔයාගේ ගෑනු ළමයා කියලා. ඔයා මට ගෑනු ළමයායි ගෙදරයි දෙන්නම එක සැරේ පෙන්නවා වගේම අර මම කැමති කිව්ව ෆ්ලැට් එකක් ගන්න ලෑස්ති කරව ගන්නයි කියනවා. ඊට පස්සේ අපිට ආපහු පෙන්වන්නේ සූර්යාගේ ඔෆිස් එක. ඉතින් මෙන්න මේ සූර්යාගේ ඔෆිස් එකේ සූර්යාගේ හොඳම යාළුවා නැත්තම් සූර්යාත් එක්කම ඉන්න කෙනා තමයි බොබී කියන්නේ. ඉතින් මෙන්න මේ බොබී නම් මේ ඔෆිස් එකේ එහෙම ලොකු වැඩක් කරන කෙනෙක් නෙවෙයි. ඒක නිසාම මෙන්න මේ ඔෆිස් එකේ ප්‍රධානියාගේ සෑහෙන බැනුම් අහන කෙනෙක් තමයි මේ බොබී කියන්නේ. ඒ වගේම මේ ඔෆිස් එකෙත් ඉන්නවා ලොක්කට හැම දෙයක්ම ගිහිල්ලා කියන පංකජ් කියලා එක්තරා පුද්ගලයෙක්. තව දෙයක් තමයි මෙන්න මේ ඔෆිස් එකේ එහෙම නැත්තම් Bank of Trust එකේ මෙන්න මේ ශාඛාවේ ප්‍රධානියා ශිලා කියලා ගෑනු කෙනෙක්. ඒ වගේම මෙන්න මේ ශිලා සෑහෙන්න දරුණු පුද්ගලයෙක්. මොකද Tamanට අවශ්‍ය සේල්ස් ටාගට් නැත්තම් මෙන්න මේ පුද්ගලයාව සියදිවි නසා ගැනීමේ තත්ත්වයක් දක්වා කිනීමේ හැකියාවක් මෙන්න මේ ශිලාට තියෙනවා. ඉතින් ඉස්සෙල්ලා මෙන්න මෙහෙම සියදිවි නසාගත්ත කෙනෙක් ගැන සූර්යා ගිහිල්ලා පැමිණිලි කරා කියලා මෙන්න මේ ප්‍රධානියා සූර්යත් එක්ක සෑහෙන තරහෙන් තමයි ඉන්නේ. ඒ වගේම හැම වෙලාවකදීම බොබී වෙනුවෙන් පෙනී සිටින නිසාත් මෙන්න මේ ශිලා සූර්යා එක්ක සෑහෙන කේන්තියෙන් ඉන්නේ. ඊට පස්සේ අපිට කතාව ඇතුලේ පෙන්වන්නේ එන්ජී කියලා පුද්ගලයෙක්. මෙන්න මේ පුද්ගලයා ඇවිල්ලා තියෙනවා
ආදි කියලා තවත් ව්‍යාපාරිකයෙක් හම්බ වෙන්න. එහෙත් මේ වෙලාවේ මේ MGට පුළුවන් වෙන්නේ තාගෝර් කියන එයාගේ ළඟින්ම ඉන්න පුද්ගලයෙක්ව හමු වෙන්න විතරයි. මේ වෙලාවේ මෙන්න මේ හමුවට ආදි කියන පුද්ගලයා සම්බන්ධ වෙන්නේ ඔන්ලයින් තාක්ෂණය හරහා. මෙන්න මේ MG කියන පුද්ගලයා ආදිත් එක්ක හමුවක් දාගෙන තියෙන්නේ. මෙන්න මේ MG කියන පුද්ගලයාට අවශ්‍ය වෙලා තියෙනවා ඉන්දියාවේ තියෙන එක්තරා ගුවන් සමාගමක් මිලට ගන්න. ඒත් මේකට අවශ්‍ය මුදල් මෙන්න මේ කට්ටියගේ ගම්මිරිස් කියලා හඳුන්වන යම්කිසි ද්‍රව්‍යයක් ඉන්දියාවට ගේන එකෙන් තමයි ලැබෙන්නේ. ඒත් මේ වෙලාවේදී මෙන්න මේ MG ගේ පුද්ගලයෙක් කියනවා ගම්මිරිස් ගේම ඉන්දියාවෙන් අතර කරපු නිසා අපිට මෙන්න මේ ගුවන් සමාගම ගන්න උදව් කරන්න. මේ ගුවන් සමාගමේ සම්පූර්ණ වටිනාකම කෝටි 1000යි කියලා. ඒත් එක්කම තමයි ආදි කියන්නේ මම මේ ගුවන් සමාගම ගන්නම්. ඒත් හැබැයි කෝටි 800කට කියලා. මේ වෙලාවේදී MG කියනවා හරි ඔයා ගන්න. ඔයා මේ ගනුදෙනුව කෝටි 800ට කරගත්තොත් අනිත් කෝටි 200ම ඔයාට අපි ගන්න දෙනවා කියලා. මේත් එක්කම තමයි අර ආදි කියන්නේ නැහැ මේක මගේ ඩීල් එකක්. මට ලාභ ඕනේ නැහැ. හැබැයි මට ඔයාගේ වෙන්න දෙයක් තියෙනවා. ඒ තමයි මට ඔයාගේ ලොක්කව හම්බෙන්න ඕනේ කියනවා. ඒත් එක්කම තමයි MG කියන්නේ මට ලොක්කෙක් නැහැ. මම තමයි ඉන්නේ එකම ලොක්කා කියලා. මේ MG තව දෙයක් කියනවා මම මෙච්චර වෙලා හිතන් හිටියේ ආදි ඔයා තමයි මගේ එකම විකල්පය කියලා. හැබැයි දැන් මට තේරෙනවා ඔයාගේ විකල්පයත් මම තමයි මගේ විකල්පයත් ඔයා තමයි කියලා. මෙහෙම කියනවත් එක්කම ආදි මෙන්න මේ දුරකථනය විසන්ධි කරනවා. ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ සූර්යාගේ පැත්ත. මේ වෙලාවේදී සූර්යාට ස්වාතිගෙන් කෝල් එකක් එනවා. ස්වාතිට බැංකුවේ වැඩ කරද්දී යම්කිසි අත්තරද්දක් නිසා එක්තරා පුද්ගලයෙක්ගේ ලක්ෂ 4ක මුදලක් වෙනත් පුද්ගලයෙක්ගේ account එකකට වැටිලා. ඉතින් මෙන්න මේ වෙලාවේදීම සූර්යා මෙන්න මේ බැංකුව ළඟට යනවා. ඒ ස්වාති හම්බ වෙන්න. මෙතෙන්ට ගියාට පස්සේ තමයි ස්වාති කියන්නේ මගේ වැරද්ද නිසා ඒ මාරුනේ account එකේ පුද්ගලයා ආපහු ඒ වැරදිලා වැටිච්ච ලක්ෂ 4 දෙන්න කැමති නැහැ කියලා. ඒත් මේ ලක්ෂ 4 ඇත්තම හිමිකාරයා සෑහෙන දුප්පත් මිනිස්සෙක් වගේම ඒ පුද්ගලයාගේ දරුවක් මේ වෙද්දී සෑහෙන රෝගාතුර වෙලා තියෙන්නේ. මෙන්න මේ රෝගයට තමයි මෙන්න මේ සල්ලි මෙන්න මේ පුද්ගලයා විසින් හොයන්නේ. ඒත් මේ වෙලාවේදී මේ ස්වාතිට ලක්ෂ 4ක් මේ කට්ටියට දෙන්න නැහැ. මේ වෙලාවේදී ඉතින් අර සල්ලි වල ඇත්තම අයිතිකාරයා කියනවා මම මේක බැංකුවට ඉන්ෆෝම් කරනවා කියලා. මේත් එක්කම තමයි ස්වාති සහ සූර්යා දෙන්නම් බය වෙන්නේ. ස්වාතිගේ නම බ්ලැක් ලිස්ට් එකේ කියලා. ඉතින් මේ වෙලාවේදී සූර්යා කියනවා පොඩි ප්‍රශ්නයක් ලොකු කරගන්න එපා. මට පොඩි වෙලාවක් දෙන්න කියලා. ඒ වගේම සූර්යාට මෙතනදී හිතා ගන්න පුළුවන් වෙනවා ස්වාති අතින් කොහොමද මේ වැරද්ද උනේ කියලා. ඊට පස්සේ ඉතින් අර පුද්ගලයාට කියනවා මාව විශ්වාස කළා මට පැයක් දෙන්න කියලා. ඊට පස්සේ ඉතින් සූර්යා කරන්නේ මේ ස්වාතිට කියනවා ලක්ෂ 4ක් චෙක් එකක් ලියන්න කියලා. ඉතින් කවදාවත් මෙන්න මේ ලක්ෂ 4ක මුදලක් ස්වාතිගේ account එකේ තිබ්බේ නැති වුණත් සූර්යාගේ ඇදුරුකම් මත ස්වාතිගේ ගිණුමට ලෙජර් එකක් ලෙස මෙන්න මේ ලක්ෂ 4 දාන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඉතින් සූර්යා කරන්නයි කියන්නේ ස්වාතිට ගිහිල්ලා ස්වාතිගේ බැංකුවේ මැනේජර් හම්බෙලා මේ ලෙජර් ශේෂය පෙන්නලා බැංකුවේ මැනේජර්ගෙන් මෙන්න මේ ලෙජර් එකට ඇප්‍රූවල් එක ඉල්ලගන්නයි කියනවා. මුලදී මෙන්න මේ මැනේජර් බෑ කිව්වා. පස්සේ මෙන්න මේකට මේ මැනේජර් විසින් අනුමැතිය දෙනවා. මේක නිසාම ස්වාතිගේ ගිණුමෙන්ම ලක්ෂ 4ක් අරගෙන අන්න අර පුද්ගලයන්ට දීමේ හැකියාව උදා වෙනවා. මේක නිසා ස්වාති වැටෙන්න ගියපු ලොකු කරදරයකින් බේරෙනවා වගේම මෙන්න මේ මුදල් දීලා ඉවරුණාට පස්සේ ස්වාති කියනවා අතරද්දකින් උණ දෙයක් නිසා මේක වංචනික නඩුවක් වෙලා ඉවරයි කියලා. ඊට පස්සේ ඉතින් සූර්යා විසින් මෙන්න මේ සල්ලි වලට උනේ මොකද්ද කියලා හොයන්න පටන් ගන්නවා. මෙන්න මේ සල්ලි මාරු වෙලා ගිහිලා තියෙන බෙනී කියන පුජ්‍යලෙක්ගේ ගිණුමකට. මේ ගිණුමේ කෝටි ගණන් වල ගනුදෙනු සිදු වෙලා තියෙනවා. ඒත් මේ කට්ටියට හිතා ගන්න බැරි ඇත්තටම මේ ලක්ෂ 4කට ඇයි මෙයා මෙච්චර ලෝභ වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මෙන්න මේ සූර්යා මෙන්න මේ බෙනී කියන පුද්ගලයාට කෝල් එකක් කරන් කියනවා එයාට බැංකුවේ තිබ්බ දිනුම් ඇදීමකින් ජයග්‍රහණයක් හම්බුණා. ඒක නිසා එයාට විදේශ ගමන් සංචාරයක් හම්බ වෙනවා කියලා. ඒත් මේකට බෙනී නම් ලොකු කැමැත්තක් දක්වන්නේ නැහැ. මේ වෙලාවේදී සූර්යා කියනවා ඔයාගේ ගිණුම් සම්බන්ධතා කළමනාකරු විදිහට මාව පත් කරගන්නව නම් ඒ දිනුම් ඇදීම මට ගන්න පුළුවන් කියලා. මේ වෙලාවේදී මේ පුද්ගලයා කියන්නේ එහෙම දෙයක් කරන්න පුළුවන් නම් මේක එක්තරා පරිත්‍යාග කිරීමක් සඳහා ලෑස්ති කරන්න පුළුවන්ද කියලා. ඉතින්
මේ වෙලාවේ සූර්යා කියනවා පුළුවන් කියලා. ඊට පස්සේ සූර්යා කරන්නේ මෙන්න මේ බෙනීගේ අත්සන එක්තරා ලියුමක ගහන් ගිහිල්ලා බෙනීගේ ගිනුම් කළමනාකරුවගේ එක්තරා බැංකුවකින් මෙන්න මේ මුදල ආපස්සට ගන්න හදනවා. ඒත් මෙන්න මෙතන කවුන්ටරේ ඉන්න එක්තරා ගෑනුවෙක් කෙනෙක් මෙන්න මේකට එක සැරේ පර්මිෂන් දෙන්නේ නැහැ. ඒත් හැබැයි සූර්යාගේ කෑ ගැහිල්ල නිසා මේක මෙන්න මේ ගෑනු කෙනා විසින් අනුමත කරනවා. ඒක නිසාම මේ කට්ටියට අවශ්‍ය සල්ලි ප්‍රමාණය බෙනීගේ ගිණුමෙන්ම ආපහු හම්බ වෙනවා. ඊට පස්සේ අපිට කතාවේ පෙන්නනවා අර ටාගෝර් ළඟට පුජ්‍යලෙක් සල්ලි බෑග් දෙකක් අරන් යනවා වගේම අර බෙනීට එයාගේ ගිණුමෙන් ලක්ෂ 4ක් ගත්තා කියලා මැසේජ් එකක් යනවා කියලා. ඊට පස්සේ අපිට කතාව ඇතුලේ පෙන්නනවා සූර්යාට කෝල් කරලා ස්වාති කියනවා එදා රෑ දෙමව්පියන් එක්ක සූර්යාගේ ගෙදර එනවා කියලා. ඊට පස්සේ ඉතින් අම්මට අවශ්‍ය බෙහෙත් කළා සූර්යා වැඩට යන්න ලෑස්ති වෙනවා. ඒත් එක්කම තමයි අපිට පෙන්වන්නේ දැඩි ආරක්ෂාවක් එක්ක පාසල් යන ළමයෙක්. ඒත් එක්කම අපිට මේ කතාව ඇතුලේ පෙන්නනවා අර MG කියන පුජ්‍යලයා එක්තරා එයාපෝට් එකකට යනවා ආදිව හම්බ වෙන්න. ඉතින් මෙන්න මෙතෙන්ට මුලින්ම එන්නේ අර ටාගෝර් කියන පුජ්‍යලයා. මේත් එක්කම අපිට පෙන්නනවා අර බෙනී කියන පුජ්‍යලයා එක්තරා වෙන්දේසියක් තියෙන තැනකට යනවා. ඉතින් මෙන්න මේ වෙන්දේසියේදී බෙනී විසින් වෙන්දේසියට දෙන්නේ එක්තරා පෑනක්. ඉතින් මෙන්න මේ පෑන අති විශාල මුදලකට වෙන්දේසි වෙනවා වගේම අපිට පෙන්නනවා අන්න අර MG ඉන්න තැනට ආදි පැමිණෙනවා කියලා. මේත් එක්කම තමයි සූර්යා ඉන්න බැංකුවට අනුකූලතා කණ්ඩායමේ පුද්ගලයෙක් ඇවිල්ලා තියෙනවා යම්කිසි මූල්‍ය වංචාවක් වුණා කියලා පැමිණිල්ලක් විමර්ශනය කරන්න. ඉතින් මෙන්න මේ පැමිණිල්ල ලැබිලා තියෙන්නේ සූර්යාට විරුද්ධව. සූර්යා මෙන්න මෙතෙන්ට ගියාට පස්සේ මෙන්න මේ පුද්ගලයා සූර්යාගෙන් අහනවා බෙනී කියන පුද්ගලයාගේ RM තමුන් නේද කියලා. මේ වෙලාවේ ඉතින් සූර්යාත් ඔව් කියනවා. ඊට පස්සේ තමයි මෙන්න මේ අනුකූලතා කණ්ඩායමේ පුද්ගලයා කියන්නේ ඔයා ඊයේ එන්නේ පුද්ගලයාගෙන් ලක්ෂ 2ක් ගත්ත නේද කියලා. මෙන්න මේ වෙලාවේදී සූර්යා කියනවා ඒකට මට අනුමැතිය හම්බුණා කියලා. මේත් එක්කම තමයි මෙන්න මේ අනුකූලතා කණ්ඩායමේ පුද්ගලයා කියන්නේ ඊයේ ඒ ගිණුමෙන්ම කෝටි 5ක් නැතිවීමක් පිළිබඳව පැමිණිල්ලක් ඇවිල්ලා තියෙනවා කියලා. මේ පැමිණිල්ල ලැබිලා තියෙන්නේ අර ශිලා කියන ගෑනු එක්කෙනාට. මේ වෙලාවේදී ඉතින් සූර්යාටත් මේ මොකද්ද උනේ කියලා හිතා ගන්න බෑ. සූර්යා පැහැදිලි කරන්නේ යනවා මේ මුදල එයා නෙවෙයි ගත්තේ කියලා. ඒත් හැබැයි මෙන්න මේ අනුකූලතා කණ්ඩායමේ පුද්ගලයා කියනවා ඒ කෝටි 5 ඊයේ ට්‍රාන්ස්ෆර් වෙලා තියෙන්නේ ඉන්දියාවේ ගිණුමකට. ඒ ගිණුමේ ඇත්තටම රෙජිස්ටර් වෙලා තියෙන්නේ සූර්යාගේ නමින්. මේත් එක්කම තමයි මෙන්න මෙතෙන්ට ශිලාගේ පෞද්ගලික තරහත් සූර්යාගේ පිටින් යවන්න හදන්නේ. ඉතින් සූර්යා කියනවා මම මෙහෙම දෙයක් කරේ නෑ වගේම මට මේක ඔප්පු කරන්න පුළුවන්. මට පොඩි වෙලාවක් දෙන්න කියලා මෙතනින් එළියට යන්න හදනවා. ඒත් ශිලා කියන්නේ නැහැ ඔයා එළියට යන්න නැතුව මෙතන ඉඳන් ඔප්පු කරන්න කියලා. මේ වෙලාවේ සූර්යා විසින් බොබීට මැසේජ් එකක් දානවා. මෙහෙම දාලා බලන් ඉඳි තමයි එක්තරා ප්‍රයිවට් නම්බර් එකකින් සූර්යාට කෝල් එකක් එන්නේ. හැබැයි මේ කෝල් එක නම් සූර්යා ආන්සර් කරන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් මෙන්න මේ බොබී යම්කිසි තොරතුරක් අරන් මෙන්න මේ සූර්යා ළඟට එනවා. මේක රහසින් කියන්න ගියත් මෙන්න මේ කැබින් එකේ ඉන්න ශිලා සහ අනුකූලතා නිලධාරියා මේකට ඉඩ තියන්නේ නැහැ. ඉතින් මෙන්න මේක නිසාම බොබීට මෙන්න මේ ප්‍රවෘත්තිය හයියෙන් කියන්න වෙනවා. මේ වෙලාවේදී කියනවා සූර්යාට ඉන්දියාවේ තිබ්බ කියන ගිණුම මේ වෙද්දිත් අවහිර කරලා තියෙන්නේ. ඒ වගේම මේ ගිණුම ගැන තියෙන එකම සාක්ෂිය මෙන්න මේ ගිණුම ඕපන් කරන්න පුරවපු මෙන්න මේ ෆෝම් එක විතරයි කියලා. මෙන්න මේ ෆෝම් එකේ සහ සූර්යාගේ අත්සන චෙක් කරන මෙන්න මේ අනුකූලතා නිලධාරියා කියනවා ඇත්තටම මෙන්න මේ ෆෝම් එකේ තියෙන ව්‍යාජ අත්සනක් කියලා අඳුර ගන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේදී සූර්යා මෙන්න මේකෙන් නිදහස් වෙනවා වගේම මේ අනුකූලතා නිලධාරියා කියනවා බෙනියව එයා ළඟට එක්කන් එන්න කියලා. ඊට පස්සේ ඉතින් බොබී සහ සූර්යා බෙනියව එක්කන් එන්න බෙනියව හොයන් යනවා. මෙන්න මේ වෙලාවෙත් තමයි එක්තරා ටීම් එකක් ඇවිල්ලා සූර්යා සහ බොබීව පැහැරගන්නේ. මේ වෙලාවේදී මෙන්න මේ ටීම් එකේ එක්කෙනෙක් කියනවා කෝල් එකක් දුන්නාම ආන්සර් කරන්න දන්නේ නැද්ද කියලා. මෙන්න මේ සූර්යව මේ වෙලාවේදී එක්කන් යන්නේ පාක් එකක් වගේ එක්තරා තැනකට. මේත් එක්කම අපිට පෙන්නනවා අර ආදි කියන පුජ්‍යලයව. මෙන්න මේ ආදි ව්‍යාපාරිකයෙක් වුණාට ටිකක් දරුණු පුජ්‍යලයෙක් කියලා අපිට මේ වෙලාවේදී බලා ගන්න පුළුවන්. කොහොම හරි මෙන්න මේ ආදි එනවා මෙන්න මේ පාක් එකටම. එන්නේ වෙන දෙයකට නෙමෙයි සූර්යව හම්බ වෙන්න. මේ වෙලාවේදී සූර්යාට ආදි කියනවා ඔයාට මට කිසිම සම්බන්ධයක් නැහැ. හැබැයි ඔයා ලොකු වරද්දක් කරා.
කියලා. ඊට පස්සේ තමයි අපිට පෙන්වන්නේ අන්න අර බෙනි කරන්නේ මොකද්ද කියලා. ඇත්තට බෙනි කරන්නේ කළු සල්ලි සුදු කරන එක. මෙන්න මේ බෙනි පෑනක් වෙන්දේසියකට දාලා සිද්ධ කරලා තියෙන්නේ මෙන්න මේ දේ. මොකද රුපියල් 50 පෑන ලොකු ගානකට වෙන්දේසියකට දාලා තමයි මෙන්න මේ සල්ලි මාරු කිරීම සිදු කරන්නේ. මෙන්න මේ විදියට මාරු වෙච්ච සල්ලි ටිකක් තමයි බෙනි ගිණුමෙන් එක සැරේ නැති වෙලා තියෙන්නේ. හැබැයි මෙන්න මේ සල්ලි බෙනීගේ නෙවෙයි. ඇත්තටම ආදිගේ සල්ලි. මේ වෙලාවේදී ආදි සූර්යයට කියන මෙන්න මේ ගැන හොයලා මට මෙන්න මේ සල්ලි ටික අරන් ඕන කියලා. ඒ වගේම මෙන්න මේ ආදි මේ සල්ලි වලට මොකද්ද උනේ කියලාත් මෙතෙන්ද කියනවා. මෙන්න මේ සූර්යයට මේ ආදි කියනවා මෙන්න මේ මුළු මුදල 50000 ගානේ බෙදලා වෙන ගිණුම් 1000කට මාරු කරලා තියෙනවා කියලා. ඒ වගේම කියනවා මෙන්න මේ මුදල නැති වුණ නිසා මට සල්ලි වලට වඩා වැදගත් දෙයක් නැති වුණා කියනවා. ඒත් එක්කම තමයි අපිට කතාවේ පෙන්වන්නේ ආදි සහ MG අතර වුණ කතා බහක්. මෙන්න මෙතනදී ආදි විසින් MGට කෝටි 5ක් මුදලක් දෙන්න සැලසුම් කරලා තිබ්බේ. ඒත් මෙන්න මේ බෙනීගේ ගිණුමෙන් මේ කෝටි 5 තමයි හොරකම් කරලා තියෙන්නේ. මේ නිසා මේ වෙලාවේදී MGට මේ කෝටි 5 දී ගන්න ආදිට බැරි වෙනවා. මෙන්න මේක නිසා MG සෑහෙන්න ආදිව ලැජ්ජාවට පත් කරනවා. මෙන්න මේ වෙලාවෙත් තමයි ආපහු අපිට වර්තමානෙ පෙන්වන්නේ. ඉතින් ආදි කියනවා මට මෙන්න මේ වෙලාවේදී තමයි මගේ ගෞරවය නැති වුණේ. ඒක මට සල්ලි වලට වැඩිය ගොඩක් වැදගත් කියනවා. ඒ වගේම මෙන්න මේ ආදි සූර්යගේ අම්මත් මෙන්න මෙතෙන්ට එක්කන් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒක සූර්යගේ අම්මවත් දන්නේ නැහැ. කොහොම හරි මෙන්න මේ වෙලාවේදී සූර්යයට සූර්යගේ අම්මව පෙන්නලා තර්ජනය කරනවා. මේක කොහොම හරි ඔයා විසින් කරන්න වැඩක් කියලා. ඊට පස්සේ මෙන්න මේ සූර්යා කරන්නේ එදා රෑ මෙන්න මේ බෙනි ඉන්න තැන හොයාගෙන යන එක. හැබැයි යද්දී මෙන්න මෙතන තව පිරිසක් රැස්ලා ඉන්නවා. ඒ සල්ලි වගේක් ඉල්ලන්න. මේත් එක්කම තමයි ඇතුළට යන සූර්යාට බලා ගන්න පුළුවන් වෙන්නේ බෙනීගේ මොළ සිරුර. මේත් එක්කම අපිට පෙන්නනවා අර ස්වාති දෙමාපියන් එක්ක සූර්යා ගෙදර ඇවිල්ලා. මේ වෙලාවෙදී සූර්යා ඉන්නේ එයාගේ ඔෆිස් එකේ. අන්නර අනාකූලතා කණ්ඩායම නිලධාරියට ගිහිල්ලා කියනවා බෙනීව එක්කන් එන්න බෑ. මේ වෙද්දි බෙනීගේ මල සිරුරට තියෙන්නේ කියලා. ඒ වෙලාවේ අර අනාකූලතා නිලධාරියා කියනවා මේ පරීක්ෂණේ දවස් දෙකකට වැඩිය තියන්න බෑ. අනිවාර්යයෙන් පවුල කෙනෙක්ගෙන් හරි සහතිකයක් අපිට ලැබෙන්න සලස්වන්න කියලා. මේ වෙලාවේ ඉතින් මෙන්න මේ බොබි සහ සූර්යා කතා වෙනවා ඊළඟට මොකද්ද කරන්නේ? Taman කරපු නැති වැරද්දකට තමයි මේ අහුවෙලා තියෙන්නේ. ඒ වගේම මේ වෙලාවේ සූර්යා කියනවා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. අපිට වැරද්ද පිළිගන්න තමයි වෙන්නේ කියලා. මේත් එක්කම තමයි ඉතින් අර ආදි සම්පූර්ණ මුදල එවන්න ඕන ගිණුම් අංක පවා සූර්යාට එවන්නේ. ඉතින් සූර්යා මේ වෙලාවේ කියනවා දැන් මෙන්න මේ ගේම් එක කිසිම කෙනෙකුගේ පාලනේ නැහැ. නොදැනීම මං වැටුණු ඔට්ටුව මට දිනන්න වෙනවා කියලා. ඒත් එක්ක මෙන්න මේ බොබි සූර්යාව එක්තරා ස්ථානයකට එක්කන් යනවා. ඉතින් මෙන්න මේ ස්ථානයේ ඉන්න පුජ්‍යලයා නොදන්න ශේස්ත්‍රයක් නැහැ වගේම නොදන්න දෙයක්ුත් නැති විදියට තමයි ඉන්නේ. ඒ වගේම මෙයාට ව්‍යාජ සහතිකෙම හදලා සෑහෙන ලොකු පුරුද්දකුත් තියෙනවා. මෙන්න මේ පුජ්‍යලයාගේ නම තමයි බාබා. මෙයා සූදුවට සෑහෙන ඇබ්බැහි වෙච්ච කෙනෙක්. මෙන්න මේ වෙලාවේදී සූර්යා මෙන්න මේ බාබාට කියනවා කෝටි 5ක් දවස් 4කින් මට මෙන්න මෙහෙම පුජ්‍යලයක් දෙන්නේ කිව්වා කියලා. ඉතින් බාබා කියනවා අවදානම නම් වැඩි. හැබැයි කොටස් වෙළඳපොලේ ලොකු ඉවෙන්ට් එකක් තියෙනවා. තව දවස් 3කින් කියලා. ඉතින් මෙන්න මේකට සූර්යා කැමති වෙනවා. ඊට පස්සේ ඉතින් මේ බාබා කියනවා එහෙනම් කට්ටියට පුළුවන් විදිහට ලෑස්ති වෙන්නේ කියලා. මේ වෙද්දී ස්වාති සූර්යා ඉන්න කම්පැනියේ වැඩට ඇවිල්ලා තියෙන්නේ. කොහොම හරි මෙන්න මේ සූර්යා කරන්න හදන ඊට පස්සේ අන්න අර කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න අවශ්‍ය මුදල් හොයාගන්න. මෙන්න මේකට මේ සූර්යා කරන්නේ මේ වෙද්දි අක්‍රිය වෙලා තියෙන ගිණුම් වල සල්ලි ටික එකතු කරගන්න තමයි හදන්නේ. මේකට මෙන්න මේ සූර්යා සහ බොබි අලුත් සිම් එකක් අරගෙන අලුත් ඊමේල් එකක් හදලා එන්නේ ඒකට බැංකුවේ පර්මිෂන් හදාගන්නවා ලොග් වෙන්න. ඊට පස්සේ එදා රෑ මෙන්න මේ කට්ටිය මෙන්න මේ ගිණුම් වලින් තවත් ගිණුමකට මේ අක්‍රිය වෙලා තියෙන ගිණුම් වල සල්ලි එකතු කරගන්නවා. ඒ වගේම මේ වෙලාවේ එක්තරා කාර්මික දෝෂයක් ආවත් මෙන්න මේක කොහොම හරි සූර්යා විසින් විඳ ගන්නවා වගේම මේ වෙලාවේ ලක්ෂ 41ක මුදලක් මේ කට්ටියට මෙන්න මේ ගිණුම් වලින් එකතු කරගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ආපහු අපිට පෙන්වන්නේ අන්න අර MG සහ ආදි එක්තරා ස්ථානයකට ඇවිල්ලා මෙන්න මේ ස්ථානයේදී ආපහු ආදි සහ MG අතර ඇති වෙන කතා බහක් නිසා MG කියනවා ඔයා ඔච්චර වැඩෙක් නම් මගේ කෝටි 5 105ක් වෙන ලක්ෂ 25ක මුදලක් එන්නේ බැංකු සේවකයාගෙන් මේ වෙලාවෙදිම අරන් දෙන්නයි කියලා. ඒ වගේම මෙන්න මේ MG කියනවා එහෙම අරගත්තේ නැතොත්
මට හිතන්න වෙන්නේ ඔයා බැංකු සේවකයෙකුටත් පෙරදුනා කියලා කියනවා. මෙන්න මේ වෙලාවෙදිම ආදිගේ ළඟ ඉන්න කෙනෙක් සූර්යයට කෝල් එකක් දීලා කියනවා ඔයා මෙන්න මේ වෙලාවේ බාබට ලක්ෂ 41ක මුදලක් දුන්නා නේද? එන්නේ මුදල මෙන්න මේ අවස්ථාවේදීම අපි ඔපු account numberයට දාන්නේ කියනවා. හැබැයි මේ වෙලාවේ බාබා සහ සූර්යා බාබාගේ සැලැස්මට අනුව වැඩ කරන ගමන් තමයි හිටියේ. මෙන්න මේක ඉතින් සූර්යා බාබාට කියලා මෙන්න මේ ලක්ෂ 41ක මුදල ආදිට ට්‍රාන්ස්ෆර් කරන්න හදනවා. මේත් එක්කම තමයි අන්න අර ඔෆිස් එකේ පංකජ්ගේ කෝල් එකක් ඇවිල්ලා කියන්නේ ඔය දෙන්න අපහ මොකක් හරි කරා නේද? ස්වාති අනුකූලතා කණ්ඩායමෙන් ප්‍රශ්න කරනවා කියලා. මේත් එක්කම තමයි ස්වාතිට කෝල් එකක් ගන්න සූර්යයට දැනගන්න පුළුවන් වෙන්නේ. ස්වාතිව ප්‍රශ්න කිරීමකට ලක් කරනවා කියලා. මේත් එක්කම බොබි අහනවා ඔයා මොකක් හරි කරාද කියලා සූර්යාගෙන්. මේ වෙලාවේදී ඉතින් සූර්යා කියනවා ඊයේ නෑ මට ආපු එරර් එක විසඳගන්න මං ස්වාතිගේ පාස්වර්ඩ් එක පාවිච්චි කරා කියලා. මෙන්න මේකට බොබිට තරහ යනවා වගේම බොබි කියනවා ඔච්චර ආත්මාර්ථකාමී වෙන්න එපා කියලා. මේ වෙලාවෙ ඉතින් සූර්යාට වෙන කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද මෙන්න මෙතන ඉන්න මේ අනුකූලතා කණ්ඩායමේ පුද්ගලයා account check කරන්න හදද්දී සූර්යා කරන්නේ එයා හොරකම් කරපු සම්පූර්ණ මුදල් ආපහු තිබ්බ account වලටම දාන එක. ඒක නිසා මෙන්න මේ සූර්යයට ආදිට මේ අවස්ථාවේදීත් මෙන්න මේ ලක්ෂ 41 දී ගන්න බැරි වෙනවා. ඒක නිසා මේ අවස්ථාවේදීත් MG ආදිව සෑහෙන ලැජ්ජාවටපත් කරනවා මෙන්න මේ ස්ථානයේදීම. ඒ වගේම තමන්ගේ පාස්වර්ඩ් එක පාවිච්චි කරේ සූර්යා කියලා දන්න ස්වාති සූර්යත් එක්ක තරහ වෙනවා. ඒත් එක්කම තමයි ආදිගෙන් සූර්යාට එන කෝල් එකක් සූර්යාට ආන්සර් කරන්න බැරි වෙන්නේ. මේත් එක්කම මේ ආදි ළඟ ඉන්න ගෝලෙක් ආදිට කියනවා කෝල් ආන්සර් කරන්න නැහැ කියලා. ආදි මේ අවස්ථාවේදී කරන්න ඕන දේ කරන්න කියනවා. මේත් එක්කම සූර්යාගේ ගිණුමට සූර්ය සබඳතා කල්පනාකරු විදියට වැඩ කර හැම ගිණුමකින්ම විශාල මුදල් මාරු වෙන්න ගන්නවා. මෙන්න මේ සිද්ධිය වෙන්නේ ගිණුම් හිමියන්වත් නොදැන. ඉතින් මෙන්න මේ සල්ලි මාරු වීම පිළිබඳව ඒ කට්ටියට මැසේජ් එක ගිය ගමන් මෙන්න මේ ගිණුම් හිමිකරුවන් කලබල වෙනවා වගේම මෙන්න මේ බැංකුවට කෝල් ගන්නවා. මේ වෙන්නේ මොකද්ද කියලා සූර්යාට හිතා ගන්නත් බැහැ. ඊට පස්සේ මෙන්න මේ කතාව ඇතුළේ අපිට පෙන්වන්නේ ආදිගේ පුතත් එක්ක ඉන්නවා වගේම මෙන්න මේ ආදිගේ පුතාට ආදිගේ අතීතය ගැන කියන්න පටන් ගන්නවා. මෙන්න මේ ආදි කියන්නේ සෑහෙන දුප්පත් වගේම ඒ කාලේ අනාථයෙක් වගේ හිටපු ළමෙක්. පොඩි කාලේ යම්කිසි සිදුවීමක් නිසා සෑහෙන බය වෙලා හිටපු මෙන්න මේ ආදි ලොකු වෙනවත් එක්කම සෑහෙන දරුණු පුද්ගලයෙක් වෙනවා. මෙන්න මේ කාලෙදි තමයි ආදිට ආරාධ්‍ය කියන ගෑනු ළමයා හම්බ වෙන්නේ. ඉතින් මෙන්න මේ ගෑනු ළමයාත් එක්ක තමයි ආදි විවාහ ගිවිසගන්නේ. එක දවසක් මෙන්න මේ ආදි සහ ආරාධ්‍ය එක්තරා ස්ථානයකට වාහනේ යද්දී මෙන්න මේ මගදී කලබලයක් ඇති වෙනවා. මෙන්න මේ වෙලාවේ තමයි ආදිට ආරාධ්‍ය කියන්නේ එයා ප්‍රෙග්නන්ට් කියලා. ඒ වගේම එයාට පිළිකාවකුත් තියෙනවා කියලා. මෙන්න මේ අවාසනාවන්ත දේ නිසා ආදිගේ දරුවා ඉපදෙද්දිම ආරාධ්‍ය මිය යනවා. මෙන්න මේ ආරාධ්‍ය මිය යන්න කලින් ආදි ආරාධ්‍යට දෙන පොරොන්දුවක් තමයි එයාගේ මරකම් ඔක්කොම තෑරලා කාටවත් අල්ලගන්න බැරි තරම් තත්වයකට එයා යනවා කියන එක. මෙන්න මේ නිසාම තමන්ගේ බිරිඳ මිය ගියාට පස්සේ ආදි හැම දෙයක්ම අතාරිනවා. ඊට පස්සේ අපිට ආපහු මේ කතාව ඇතුලේ පෙන්වන්නේ සූර්යා ඉන්න පැත්ත. මේ වෙලාවෙද්දී අර බැංකුව ඉස්සරහට මෙන්න මේ ගිණුම් වල අයිතිකාරයෝ ඇවිල්ලා සෑහෙන කලබලයක් ඇති කරනවා. ඒ වගේම තමයි බැංකුවෙන් මෙන්න මෙයාව පොලිසියේ අධීක්ෂණයේ යටතේ තියන්න ඕන කියලා තීරණයක් අරන් තියෙනවා. එදා ඉතින් මෙන්න මේ සූර්යා ගෙදර යන්නේ පොලිසියත් එක්කමයි. ගෙදර ගිහිල්ලා එයාගේ අම්මට දෙන්න ඕනේ ඉන්සියුලින් එක දෙනවා. මේත් එක්කම තමයි මෙන්න මේ සූර්යාට ආදිගෙන් කෝල් එකක් එන්නේ. මෙන්න මේ කෝල් එකේදී ආදි අහනවා ඔයා අම්මට දීපු ඉන්සියුලින් එක ඇත්තටම දෙන්න ඕන එකද කියලා. ඒත් එක්කම තමයි ආදි දැනගන්නේ එයා දීලා තියෙන වැරදි ඉන්සියුලින් එකක් කියලා. මේ වෙලාවේදී මෙන්න මේ සූර්යා ආදිට කියනවා මං ඔයාගේ සල්ලි කොහොම හරි අරන් දෙන්නම් මට මගේ අම්මව බේරලා දෙන්න කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේදීම ආදි මෙන්න මේකට ප්‍රතිවිෂ සූර්යාගේ ගෙදරට එවනවා. ඒක හින්දා මේ අම්මා බේරෙනවා. මේත් එක්කම තමයි හොස්පිටල් එකේ නවත්තන සූර්යාගේ අම්මව බලන්න ආදි එන්නේ. මේ වෙලාවේදී සූර්යාගේ අම්මා ආදිට කියනවා මගේ පුතා නිසා ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් මගේ පුතා මේක විසඳාවි කියලා. මේ වෙලාවේදී MG නම් ඉන්නේ සෑහෙන සතුටෙන්. මොකද අර ගුවන් සමාගමේ ගනුදෙනුව එයාට කවුරුවත් මැදිහත් වීමකින් තොරව කරගන්න පුළුවන් කියලා පණිවිඩයක් ඇවිල්ලා තියෙනවා. මේත් එක්කම තමයි මෙන්න මේ MGට කෝල් එකක් එන්නේ දුරකථන ඇමතුම ගන්නේ අර ගුවන් සමාගමේ අයිතිකාරයා. මෙයා කියනවා ආදි නැතුව මේ ගනුදෙනුව කෙරෙන්නේ නැහැ වගේම එයාට කිව්ව ගානට ඔයාට මම
මම මේක දෙන්නෙත් නැහැ කියලා. ඒත් එක්කම තමයි අපිට අපහු පෙන්වන්නේ හොස්පිටල් එකකින් එළියට එන ආදිව හම්බ වෙන්න සූර්යා එනවා. මේ වෙලාවේදී සූර්යා ආදිට කියනවා ඔයා මට තව කල් දුන්නා. ඇත්තට මෙහෙම කරපු දේ වැරදි. මට මේ වැඩේ ඉවර කරන්න තව දවස් දෙකක් තියෙනවා. ඔයා මට දවස් 4ක කාලයක් තමයි දුන්නේ කියලා. මේත් එක්ක තමයි ආදි කියන්නේ ඔයාට ඒකේ වෙලාවෙ කරන්න බැරි නම් කියන්න තිබ්බ කියලා. ඊට පස්සේ දවසේ මෙන්න මේ සූර්යා අපෝ ඔෆිස් යනවා. මෙන්න මේ වෙද්දී බොබ් විසින් ස්වාතිට වෙච්ච දේ සම්පූර්ණයෙන්ම කියලා වගේම මෙන්න මේ වෙච්ච දේ ගැන සෑහෙන දුකෙන් තමයි ස්වාති ඉන්නේ. ඒත් හැබැයි මෙන්න මේ දවසේ සූර්යාට තුන්දෙනෙකුගේ යුත් අනුකූලතා කණ්ඩායමකට මුහුණ දෙන්න වෙනවා. මොකද දැන් මේක සෑහෙන ලොකු අවුලක් වෙලා තියෙන නිසා. ඒත් හැබැයි මෙන්න මේ අනුකූලතා කණ්ඩායම පුද්ගලයන් කියන දේවල් අහගෙන ඉදිද්දී එක්තරා පුද්ගලයෙක් ඇවිල්ලා මෙන්න මේ ටීම් එකට ලියුමක් දෙනවා. ඒ තමයි මෙන්න මේ සල්ලි මාරු වුණ එක IT ඩිපාර්ට්මන්ට් එකෙන් වුණ දෝෂයක් කියලා. ඉතින් මෙන්න මේක නිසා මෙන්න මේ සල්ලි හුවමාරු වෙච්ච එකේ විමර්ශනයෙන් සූර්ය ගැලවෙනවා වගේම මේ වෙලාවේදී කියනවා අර කෝටි 5 විමර්ශනයේ තාම යනවා කියලා. ඊට පස්සේ ඉතින් මෙන්න මෙතනින් එළියට එන සූර්යා කෙලින්ම යන්නේ බොබී සහ ස්වාතිය හම්බෙන්න. මෙන්න මේ දෙන්න හම්බෙන්න ගියපු වෙලාවේ කියනවා අපි බැංකුවක් මංකොල්ල කන්න හදන්නේ කියලා. මේක හැබැයි මේ තුන්දෙනාටම හිතා ගන්න බෑ. ඊට පස්සේ තමයි මෙන්න මේ සූර්යා කියන්නේ අපි මෙන්න මේ බැංකුව ඇතුලේ තියෙන සල්ලි ගෙනihin බාබට දීලා අපිට ඕන ගාන අරගෙන අනිත් ගාන බැංකුවෙම තැන්පත් කරමු කියලා. මුලදී මෙන්න මේකට ස්වාති සහ බොබ් කියන දෙන්නම අකමැති වුණාන් පස්සේ මෙන්න මේ දෙන්නම මේ වැඩේට කැමති වෙනවා වගේම ස්වාති බැංකු සේප්පු ආරක්ෂාව පිළිබඳව ලබලා තිබ්බ පුහුණුව අතිශයින්ම වැදගත් වෙනවා. මෙන්න මේ ස්වාති තමයි කියන්නේ මෙන්න මේක ඇතුලේ මොන වගේ ආරක්ෂාවක්ද තියෙන්නේ මේවයින් කොහොමද ගැලවෙන්න ඕනේ කියලා. මේත් එක්කම තමයි ප්ලෑන් එකේ කොටසක් වශයෙන් මෙන්න මේ සූර්යා ආදිට කෝල් කරලා කියන්නේ CCTV ඕෆ් කරලා දෙන්න කියලා. ඒත් හැබැයි ආදි මෙන්න මේකට ඉස්සෙල්ලා කැමති වෙන්නේ නැහැ. මේත් එක්කම තමයි අපිට ආදි මේ වෙද්දී ඉන්න තැන පෙන්වන්නේ. ඉතින් මෙන්න මේ ආදි මේ වෙලාවේ MGව හම්බෙන්න ගිහිල්ලා තියෙන්නේ. මේ වෙලාවේ MGට කියනවා සෝරි කියන්න කියලා. ඒත් හැබැයි මෙන්න මේකට MG කැමති වෙන්නේ නැහැ. මේත් එක්කම තමයි ආදි කියන්නේ මට ඔයාගේ ලොක්කව හම්බෙන්න ඕනෙත් නැහැ කියලා. මේ වෙලාවේදී මෙන්න මේ කතාබහ ඇතුළේදී ආදි MGගේ වේට්ටිය පවා ගලවනවා. මෙන්න මේකට MGට සෑහෙන ලැජ්ජ හිතෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ MGට ආදි තර්ජනය කරනවා මෙන්න මේක නවත්තන්න හදන්න එපා. මට ඕන විදියට මේ හැම වැඩක්ම වෙන්න ඕන කියලා. කොහොම හරි මෙන්න මේ වෙලාවේ සූර්යාට ආදි විසින් මැසේජ් එකක් එවනවා ඔය කට්ටියට විනාඩි 20ක් හම්බෙනවා කියලා. ඉතින් මෙන්න මේ විනාඩි 20 ඇතුළත තමයි සූර්යා ශිලාගේ කාමරයට ගිහිල්ලා අවශ්‍ය අතුරු ගන්නවා වගේම බොබී විසින් මෙන්න මේ බැංකුවේ ෆයර් ඇලාර්ම් එක සක්‍රිය කරනවා. මේත් එක්කම පාරිභෝගිකයන් වගේම බැංකුවේ සේවකයනුත් බැංකුවෙන් එළියට යනවා. මේත් එක්කම තමයි මේ වෙලාවේ වොෂ්රූම් එකේ ඉන්න ශිලාව ස්වාති ගිහිල්ලා වොෂ්රූම් එක ඇතුළෙම හිර කරන්නේ. ඊට පස්සේ ඉතින් සූර්යාට පුළුවන් වෙනවා ස්වාති කිව්ව තොරතුරු අනුව මෙන්න මේ බැංකුවේ ආරක්ෂක පද්ධතිය පහු කළා අන්න අර බැංකුවේ සේප්පුව ළඟට ළඟා වෙන්න වගේම කිසි ප්‍රශ්නයක් නොවේ සල්ලි අරන් එන්නේ සේප්පු කාමරයෙන් ආපහු එළියට එන්නත්. මෙන්න මේ එළියට එද්දී හරියට බැංකුවේ මැදදී වගේ තමයි මෙන්න මේ සල්ලි දාන් ආපු බෑග් දෙකෙන් එක බෑග් එකක් ඉරිලා සල්ලි මෙන්න මේ බැංකුව මැදෙන් වැටෙන්නේ. මේත් එක්කම තමයි මේ බැංකුවේ සේවකයන් වගේම ගනුදෙනුකරුවනුත් බැංකුව ඇතුළට ආපහු එන්න පටන් ගන්නෙ. හැබැයි මෙන්න මේ වෙලාවෙ වෙද්දී වැටිච්ච සල්ලි නැහැ. මෙන්න මේත් එක්කම තමයි මෙතෙන්ට හිර වෙලා හිටපු ශිලා එන්නේ. මෙන්න මේ ප්‍රශ්නෙන් පස්සේ ආපහු බැංකුවේ ක්‍රියාවලිය ආපහු සාමාන්‍ය පරිදි වෙනවා. මේ වෙලාවේදී තමයි අර අනාකූලතා කණ්ඩායමේ නිලධාරිය කියන්නේ ඔයාගේ කෝටි 5 ප්‍රශ්නේ දැන් මගේ අතේ නැහැ. මේකට අලුත් කණ්ඩායමක් එනවා ඔයාව පරීක්ෂණයට ලක් කරන්න. එයා ශිලාට පක්ෂපාතී. අවසානයේ තීන්දුවට ඔයා ලෑස්තිලා ඉන්න කියලා. ඊට පස්සේ මෙන්න මේ සූර්යා සහ බොබී යනවා සල්ලි ටික ගේන්න. මේ සල්ලි ටික ඇත්තටම කුණුබක් කියලාට තමයි මේ වෙලාවේ සූර්යා දාලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ සල්ලි කෙලින්ම අරන් යන්නේ බාබා ළඟට. ඊට පස්සේ බාබා මෙන්න මේ සල්ලි වලට කරන්නේ මේ සම්පූර්ණ මුදලම අවුරුදු 25කට කලින් මේ සූර්යාගේ තාත්තා කොටස් වෙනද පොලේ කොටස් මිලදී ගත්ත විදියට බොරු සර්ටිෆිකේට් එකක් හදනවා. මොකද අවුරුදු 25කට කලින් කොටස් වෙනද පොලේ සියලුම දේවල් වෙලා තියෙන්නේ මෙන්න මේ සර්ටිෆිකේට් මත. මෙන්න මේ සර්ටිෆිකේට් එක කොටස් වෙනද පොලට යවුවට පස්සේ වර්තමානයේ පරිගණක වලට ඇතුළත් වෙනවා මෙහෙම කොටස් ප්‍රමාණයක්
මේ පුද්ගලයා විසින් මිලදී ගත්තා කියලා. ඊට පස්සේ මෙන්න මේ බාබා කරන්නේ සූර්යාගේ තාත්තගේ නමට ගත්ත කොටස් සූර්යාගේ නමට පවරන එක සිදු කරනවා. ඊට පස්සේ ඉතින් මෙන්න මේ කට්ටිය මොකද්ද වෙන්නේ කියලා තමයි බලන් ඉන්නේ. මේත් එක්කම කවුරුවත් නොහිතපු වෙලාවක කොටස් වෙළඳපොළ අවුරුදු 7කට පස්සේ දරුණු කඩාවැටීමකට ලක් වෙනවා. මේ වෙලාවෙදිම තමයි සූර්යාගේ කෝටි 5 වංචාවේ පරීක්ෂණය සිදු වෙන්නේ. මෙන්න මේ කණ්ඩායම නම් කෙලින්ම සූර්යාට වැරද්ද යොමු කරනවා. මේත් එක්ක තමයි අපිට කතාව ඇතුලේ පෙන්වන්නේ අර MG ආදිත් එක්ක ඉන්න තාගෝර් කියන පුද්ගලයාව පැහැරගෙන ගිහින්. ඉතින් මෙන්න මේ තාගෝර් ගියපු වාහනේ මේ වෙලාවේ ආදිගේ ළමයාත් ඉඳලා තියෙනවා. මේ වෙලාවේ සූර්යා සහ අනික් කට්ටිය ඉන්නේ බලාපොරොත්තු කඩ වෙලා. මොකද කොටස් වෙළඳපොලේ කඩා වැටීම නිසා. මේ වෙලාවේ බාබා සූර්යාට කෝල් එකක් ගන්නවා. මේ වෙලාවේදී බාබා කියනවා ඔයාගේ වාසනාවටයි මගේ හැකියාවටයි අපි කොටස් වෙළඳපොළ වැටෙන්න කලින් අපේ කොටස් විකුණලා සල්ලි ගත්තා කියලා. මේක අහපු ගමන් සූර්යාට වගේම අනික් කට්ටියට සෑහෙන සතුටු හිතෙනවා. ඊට පස්සේ මෙන්න මේ සල්ලි ගන්න බොබ් යනවා මෙන්න මේ බාබා ළඟට. මේත් එක්කම තමයි බොබ්ගේ සල්ලි පැහැර ගන්න කියලා කණ්ඩායම බොබ්ගේ පස්සෙන් එන්නේ. ඉතින් බොබ්ව බේර ගන්න කියලා සූර්යා බොබ් ඉන්න තැනට යන්න පිටත් වෙනවා. මේත් එක්කම බැංකුවට යම්කිසි පුද්ගලයෙක් එනවා. ඒ පුද්ගලයා තමයි අර බෙනීගේ බිරිඳ. ඇත්තටම එදා සූර්යා බෙනීගේ සල්ලි ගන්න ගිහිල්ලා කෑ ගහලා තියෙන්නේ මෙන්න මේ බෙනීගේ බිරිඳටමයි. මේ වෙලාවේදී බෙනීගේ බිරිඳ අනාකූලතා කණ්ඩායම නිලධාරීන්ට කියනවා මගේ කෝටි 5 ආපහු මට හම්බුණා කියලා. මේත් එක්කම සූර්යාට මෙන්න මේ නඩුවෙන් නිදහස් වෙන්න පුළුවන් වෙනවා. මේත් එක්කම තමයි ආදි තමන්ගේ ළමයව සහ තාගෝරව බේර ගන්න ගිහිල්ලා තියෙන්නේ. මේ අතරේ බොබ් බේර ගන්න යන සූර්යාගේ පස්සෙනුත් කණ්ඩායමක් පන්නනවා. කොහොම හරි අර බොබ්ගේ පස්සෙන් පන්නපු කට්ටිය බොබ්ව අල්ලගෙන බොබ්ට හානියක් කරන්න යද්දිම මෙන්න මෙතෙන්ට බාබා ඇවිල්ලා බොබ්ව බේර ගන්නවා. ඒ වගේම කියනවා අවසානයේ දක්වා සේවාව දෙනවා පුතේ ඔයා යන්න කියලා. මේ වෙද්දී සූර්යාගේ පස්සෙන් ආපු කණ්ඩායමත් සූර්යාට පහර දෙන්න අරගෙන ඒ වගේම ආදි තාගෝර් සහ එයාගේ ළමයා බේර ගන්න MG ගේ මැරයොත් එක ගහ ගන්න ගමන් තමයි ඉන්නේ. මේ වෙලාවේදී තමයි සූර්යා ගහ ගන්න තැනට ආදිගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියෝ දෙන්න එන්නේ. ඇවිල්ලා සූර්යාට කියනවා අපි දෙන්න මේක ගැන බලා ගන්නම් ඔයා යන්න කියලා. සූර්යා මේ වෙලාවේ කෙලින්ම යන්නේ බොබ් ඉන්න තැනට. යද්දිත් පරක්කු වැඩි බොබ්ගෙන් කට්ටියක් එයා ගෙනාවු පාර්සල් දෙකම පැහැර ගන්නවා. හැබැයි ඇත්තටම එන්නේ පාර්සල් දෙක නෙමෙයි මුදල් තිබිලා තියෙන්නේ. මෙන්න මේ බාබා ළඟ හිටපු වෙනත් පුද්ගලයෙක් අර කුණු කොටටම සූර්යලාට ඕන සල්ලි ටික ගෙනihin දානවා කාටත් හොරෙන්. ඊට පස්සේ සූර්යලා කෙලින්ම යන්නේ මෙන්න මේ සල්ලි ටික ගන්න මෙන්න මේ කුණු කොට ළඟට. ආපහු අපිට පෙන්වන්නේ ආදි කොහොම හරි තාගෝර් සහ එයාගේ ළමයා බේරගෙන MGට තර්ජනය කරන ගමන් තමයි ඉන්නේ. මේ අවස්ථාවේදී අධි ආරක්ෂාවක් සහිත මෙතෙන්ට එනවා මෙන්න මේ MGගේ ප්‍රධානියා. මේත් එක්කම තමයි අර බැංකුවේ ඉන්න පංකජ් මෙන්න මේ සේප්පේ තියෙන සල්ලි ගැන සූර්යලා කතා වෙනවා අහන් ඉඳලා. ශිලාට වගේම අර අනාකූලතා කණ්ඩායම නිලධාරියටත් ඒ ගැන කියන්නේ. සෝවාති විසින් මෙන්න මේක මේ වෙලාවෙදිම සූර්යයට කියනවා ඒ කට්ටිය සේප්පුව චෙක් කරන්න හදන්නේ කියලා. ඊට පස්සේ ආපහු අපිට ආදීන්න පැත්ත පෙන්නනවා. ඇත්තටම මෙන්න මේ MGගේ ප්‍රධානියා තමයි චීෆ් මිනිස්ටර්. එහෙම නැත්නම් CM. මෙන්න මේ CM මෙතෙන්ට අවිලා ආදිගෙන් අහනවා මාව හම්බෙන්න ඌමනාවට මෙන්න මේ ගුවන් සමාගමේ ගනුදෙනුව නිකම්ම කරා කියලා ආරංචි. ඔයාට මොනවද ඕන කියලා අහනවා. මෙන්න මේ වෙලාවේ ආදිට මතක් වෙන දෙයක් පෙන්නනවා. ඒ තමයි මේ හැම දෙයක්ම කළා තියෙන්නේ අන්න අර ආදිගේ බිරිඳට දුන්න පොරොන්දුව ඉෂ්ට කරන්න. ඒ තමයි කාටවත් හිතා ගන්න බැරි තැනකට යනවා කියන. ඇත්තටම ආදිට ඕන වෙලා තියෙන්නේ රජෙක් නිර්මාණය කරන පුද්ගලයෙක් වෙන්න. මෙන්න මේ වෙලාවේ ආදි CMට කියනවා ඊළඟ පාර මැතිවරණට අවශ්‍ය සම්පූර්ණ මුදල් මං ඔයාට දෙන්නම් කෝටි 18ක් කියලා. මේ වෙලාවේදී ඉතින් පැත්තකින් MG කියනවා මේ ඔයාව රවට්ටන්න හදන්නේ. අපේ කෝටි 5ක් දී ගන්න බැරුව ඉන්න මිනිස්සයා ඔයාට කෝටි 18ක් දෙන්නේ කොහොමද? ඔයාව රවට්ටන්නේ හදන්නේ කියලා. මේත් එක්කම තමයි CM කියන්නේ. ඇත්තටම කෝටි 5 ඔයාට තාම ගන්න බැරි වුණා. එහෙම කෙනෙක් මං කොහොමද විශ්වාස කරන්න කියලා. ඒත් එක්කම ආදි කියනවා ඔයා තමයි වේලාසනින් ආවේ. මගේ ප්ලෑන් එක හැටියට 5 මාර වෙද්දී ඔයාගේ account එකට කෝටි 5ක් වැටෙනවා. ඒ වගේම 6 වෙද්දී ගුවන් සමාගම ඔයාට පවරන්න තමයි මං ලෑස්ති වෙලා හිටියේ කියලා. මේත් එක්ක CM කියනවා හරි අපි ඒ වෙනකන් එහෙනම් බලමු කියලා. මේත් එක්කම තමයි බැංකුවේ නිලධාරීන් අන්නර සේප්පුව චෙක් කරන්න හදන්නේ. මේ වෙලාව වෙද්දී සූර්යාට පුළුවන් වෙලා තියෙනවා
අන්නර සල්ලි බැංකුව ඇතුළට ගේන්න. ඒත් මේ කට්ටියට තාම මේ සල්ලි සේප්පුවට දාගන්න බැරි වෙනවා. ඊට කලින්ම මෙන්න මේ අනාකූලතාවක් නිලධාරියා සහ ශීලා ගිහලා සේප්පුව චෙක් කරනවා. ඉතින් මෙන්න මේකෙන් දැනගන්නවා සේප්පුවේ තිබ්බ සල්ලි නැති වෙලා කියලා. මේ වෙලාවේදී අනුකූලතා කණ්ඩායම නිලධාරියා කියන්නේ මේක බැංකුවේ ඇතුළේ කෙනෙක්ගේ වැඩක්. මොකද කිසිම ආරක්ෂක සංඥාවක් ක්‍රියාත්මක නොවෙන්න නම් බැංකුවේ ඇතුළේ කෙනෙක් මේක කරන්න ඕන කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේ පටන් ගන්නවා බැංකුවේ ඇතුළේ කට්ටිය චෙක් කරන්න. මෙන්න මේ වෙලාවෙත් තමයි ශිලාගේ සේප්පුවේ තිබිලා මෙන්න මේ මුදල හම්බ වෙන්නේ. මේක කාටවත් හිතා ගන්න බෑ. ඇත්තටම වෙලා තියෙන්නේ සූර්ය ගිහිල්ලා ශිලාගේ සේප්පුවට සල්ලි දාලා තියෙනවා. මොකද අර කට්ටිය සේප්පුව චෙක් කරලා සල්ලි නැති වුණොත් එයාගේ පැත්තට වැරද්ද දෙන නිසා. මෙන්න මේ සේප්පුවේ සල්ලි නැති වුණ එකට ප්‍රධාන වරදකරුවන් දෙන්න වෙන්නේ ශිලා සහ පංකජ්. මොකද මේ සේප්පුවේ යතුරු මේ වෙන විට තිබිලා තියෙන්නේ මෙන්න මේ ශිලාතේ සහ පංකජ් යතේ. ඒක නිසා මෙන්න මේ කට්ටියට මෙන්න මේ වැරද්දට හිරේට යන්න වෙනවා වගේම මේ කට්ටියගේ නම් බ්ලැක් ලිස්ට් එකටත් යනවා. කොහොම හරි සූර්යයට පුළුවන් වෙනවා ගානට 5:30ට ආදී ගිණුමට කෝටි 5ක් දාන්න. මෙන්න මේක නිසා සූර්යගේ ප්‍රශ්න ටික විසඳනවා වගේම ආදි හිටපු දේත් ආදිට කරගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ අන්න අර බෙනීගේ ගෙදර. එහෙමත් නැත්නම් මේ වෙද්දී බෙනීගේ භාර්යාව ඉන්න ගෙදර. ඇත්තට මෙන්න මේ කෝටි 5 බෙනීගේ ගිණුමෙන් අරන් තියෙන්නේ මෙන්න මේ බෙනීගේ බිරිඳමයි. ඒ මෙන්න මේ බෙනීගේ බිරිඳ පවත්වාගෙන යන එක්තරා අනාථ නිවාසයක් නඩත්තු කරගෙන යන්න. මෙන්න මේක ඉතින් දැනගත්තට පස්සේ සූර්ය තීරණය කරලා තියෙනවා මේ කෝටි 5 වැරද්ද මෙන්න මේ ගෑනුගෙනාට පවරන්න නැතුව මේ කෝටි 5 එයාම හොයාගන්න. මෙන්න මේක කොහොම හරි කරපු නිසා සූර්ය මේ වෙද්දී ඉන්නේ සෑහෙන සතුටෙන්. ඒත් එක්කම තමයි ආදිගේ පුතා ඇවිල්ලා මෙයාට එක්තරා ප්‍රසන්ට් එකක් දෙන්නේ. මේත් එක්කම ආදි ඇවිල්ලා අහනවා ඇයි ඔයා මේක මට කියලා මේ ප්‍රශ්නෙන් ඔයා බේරුන්නේ නැත්තේ කියලා. සූර්ය නම් ඉතින් කියන්නේ එහෙම බේරෙන්න බෑ. මගිනුත් වැරද්දක් වුණ නිසා තමයි බෙනීගේ බිරිඳ එහෙම දෙයක් කරේ කියලා. මේත් එක්කම ආදි සූර්යට ආරාධනා කරනවා එයත් එක්ක වැඩ කරන්න එන්න. ඔයා වගේ කට්ටිය මං ළඟ තමයි ඉන්න ඕන කියලා. සූර්ය මේක ප්‍රතික්ෂේප කරනවා වගේම බැංකුවේ ඉඳන් මෙන්න මේ සමාජය උදව් කරන්න ඕන කට්ටියට උදව් කරන්න සූර්ය තීරණය කරනවා. මේත් එක්කම තමයි බලද්දී ආදි දීලා තියෙන්නේ ඇත්තටම අර ආදිගේ අම්මා ගන්න ආසයි කියපු ෆ්ලැට් එකේ යතුර. ඊට පස්සේ ඉතින් මෙන්න මේ ආදි සහ ආදිගේ පවුල අය මෙන්න මේ ෆ්ලැට් එකේ පදිංචියට යනවා. මේත් එක්කම තමයි අන්නර බාබා සූර්යට කෝල් කරලා කියන්නේ එයා දීපු අංකයකට අල්ලපු අශ්වට්ටුවක් නිසා එයා ජාග්‍රහණය කරා කියලා. මේත් එක්කම බාබා කියනවා සූර්යගේ කොටස අනිවාර්යෙන් සූර්යයට හම්බ වෙනවා. ඒක ඕන විදිය කළු තේද නැත්තම් සීනිද කියලා. මේත් එක්කම සූර්ය නම් කියන්නේ රස කැවිලි විදියට ගමු කියලා. ඒ කියන්නේ ගාන දෙගුණ කරලා ගමු කියලා. මේක ඒ කට්ටියටවත් හිතා ගන්න බැරි වෙන ගාණක් වෙයි කියලා බාබා කියනවා. මේත් එක්කම තමයි අද මම ඔයගොල්ලන්ට අරන් ආපු ලස්සන මූවි එක අවසන් වෙන්නේ. එහෙනම් මූවි එක ගැන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න, වීඩියෝ එකට ලයික් එකක් දාන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට සුබ දවසක්.